ආයෙ සුබ දවසක් වේවා. අද අපි යන්නේ පාන්කල view point එක බලන්න. අද මගේ ගමන් සහායකයා ලෙස කවිෂ්ක ඇවිල්ලා ඉන්නවා. දැන් අපි මේ යන ගමන් ඉන්නේ එකපාරට මේ ඇස්සක් ආවා. දැන් ගහක් ගාවට අපි ආවා මේ පොඩ්ඩක් ඇස්ස නතර වෙනකම්. දැන් බස් නතර කරා. ඒකට යන්න තියෙන්නේ මේ කුරුණෑගල නුවර පාරේ ඇවිල්ලා මල්ලෝ පිටිය හන්දියෙන් රිදීගම පාරේ එන්න ඕනේ. අපි නම් දැන් view point එකට යන පාරේ ආවා. දැන් අපි පාරේ බයික් එක දැම්ම අතනින්. දැන් අපි දෙන්න මේ පොඩි අඩි පාරක් වගේ තියෙනවා. ඒක තමයි අපි දෙන්න මේ යන්නේ දැන්. ආයි යාළුවනේ. මේ ක්ලයිමේට් එක මේ හරිය නිකන් නුවර ක්ලයිමේට් එක වගේ. කූල් ගතියක් තියෙන. යංග බාණ්ඩ කොහොමද කියලා ඉස්සරහට යන පාරේ පොඩි දිය පාරකුත් යනවා. අතර මේ නුවර ක්ලයිමේට් එක වගේ තියෙන්නේ. ඒවා නුවර ෂේප් එක වගේ ඉන්නේ නිකන්. කූල් ගතියක් තියෙනවා. නුවරගේ පොළොව කෙටයි. කූඩල්ලොත් ඉන්නවද දන්නේ. ඒවා ලස්සනයි. මොන කප්පින්වත් දන්නේ නැහැ. ඊළඟ බන්න අපිත් මේ පළවෙනි වතාවට තමයි යන්නේ. උඩට ගිහිල්ලාම බලමු. ඉතුරු පළලාට ගිහින් ආවේ. ෂා. ඇතින් පේනද වැයක් වගේත් පේනවා අපිට. ෂා. අර තියෙන ඈත අපිට වැයක් පේනවා. वाह मार लස්සනයි දැන් යාළුවෝ හිතේම හැටි ඇත්තටම මාර ලස්සනයි පඩිපෙළ තියනවා උට යන්න පුළුවන් ඉතින් වලත් එන්න මාර අත්දැකීමක් වෙයි වාව් යාළුවෝ යන්න ඇත්තටම පොඩ්ඩක් මහන්සි අපිට වතුර උඩ බීලා හැම ඉතුරු ටික යන්නේ දැන් නම් බෑ යාළුවනේ පොඩ්ඩක් මහන්සි දෙන්න පොඩ්ඩයි පොඩි දුරයි අතර මාරම ලස්සනයි ඇස්සත් එක්ක මට නම් මාර ලස්සනක් තියෙනවා ලස්සන දීපාවකුත් හම්බුණා. මාර ලස්සනයි. යන පාර නැතුව මාර ලස්සනයි.
sekarang gua orang gini dapat dah ya mau juga motor jangan harus kita harus motor kan yang namanya istirahat yang namanya udah habis lah masih pakai bisa මේ බයික් එකෙන් එන්න පාරකුත් තියනවලු අපි ඇවිල්ලා තියෙන වැරදි පාරේ ඉතින් ඔයාලා මොකක්ද හිතන්නේ තියෙන්නේ හැබැයි ඉතින් ආව පාර සුන්දරයි ඉතින් බයික් එකේ ආව නම් ඉතින් ලෙහෙසින් යන්න තිබ්බා ඒ වුණාට ඉතින් පොඩ්ඩක් මහන්සි වුණාට විනෝදයි පස්සරයි සුන්දරයි ඉතින් මේක පොඩ්ඩක් එන කන්දර තමයි අපි දැන් යන්න ඕනේ තාම මෙහෙම රවුමක් තියනවා යන්න ඉතින් මා ලස්සනයි මම ගොඩක් දුර ආවා තව පොඩි දුරයි තියෙන්නේ කියලා හිතනවා මේ පාරණකයක් අමාරුයි ඇයි අප්පා ගොඩෙල්ලුත් ඉන්නවා අයික කො ඊ කොහොමද ගලවන්නේ කො ඊ තුංගල මට සිරි දනවා ඊ තවයි ඊ අයික අනේ දනවට බැලුවේ බා උඩල්ලන්නේ බලන්න මේකෙත් ගන්නවා හරි බෙන් මංගල අනේ ගනින්කෝ අංගිල්ලසි ඉතින් කොහොම හරි පාර වැරදිලා කියන්නේ අපි බයික් වල යන්න තිබ්බ පාර නෙමෙයි ආවේ වෙන පාරකින් ඇවිල්ලා තමයි බයික් එක මගේ දාලා ආවේ ඒතර මේ බයික් වල යන්න වෙනම පාරක් තිබ්බලු අපි ඒක දැන් මිස් වෙලා ඉතින් අපි කොහොම හරි ලස්සන ගමක් මැද්දෙන් ආවේ ඒකත් ඉතින් ලස්සනයි මාර විදියට අන්තිමට අපි පහන් කලට ආවා ඉතින් දැන් ඉතින් බලන්න තියෙන්නේ කියන්න වචන නෑ මාර ලස්සනයි මට එතන්නේ මුළු කුරුණෑගලම පේනවා මෙතෙන්ට ෂා පුදුම ලස්සනක් තියෙන්නේ වාව් ෂා වාව් මාර ලස්සනයි ඔයාලා තනිවරෙන් එන්න මෙතන එන්න ඕනේ තැනක් මාරම ලස්සනයි සුපිරි කියන්නේ අය සුපිරි දැන් ඉර බැහැගෙන ගියා මං හිතන්නේ පල්ලයට එන කලුවර ඇති මේට නම් තාම කලුවර වැටලා නැහැ අපි බයික් එක තියලා ආවේ අන්න
රටයක් ගිහිල්ලා තමයි අපි මේ ලස්සනට දැන් ආවේ. ඒකට මොකද කියන්නේ? කියන්නේ අපි හරි කොහොම මෙතනින් යන්න තමයි අපිත් හදන්නේ. ඉතින් අපි මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඉතින් කියන්න තියෙන්නේ අපේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා අපේ වීඩියෝ එක බැලුවා ඔක්කොම ගොඩක් ස්තුතියි. ජය වේවා.